හායි සුබ දවසක් හැමෝටම. මේ තමයි මගේ පළවෙනි ව්ලොග් එක. ඉතින් ඔයගොල්ලන් හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මොන දේ කරන්නත් කලින් අපේ හිත නිදහස් වෙන්න ඕනේනේ. මම මගේ හිත නිදහස් කරගන්න එකම විදිය තමයි ගේ වටේ ඇවිදින එක. ඉතින් මං අද මාත් එක්ක වෙනසකටත් එක්ක ඔයගොල්ලන්වත් එක්ක යනවා. ඇත්තටම අපේ ගෙදර හරිම කොළපාට පරිසරයක තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. කොළපාට පරිසරයක ජීවත් වෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. තව විශේෂයෙන් මං කරන දෙයක් මට නිතර මොළ රද හැදෙනවා. ඉතින් මම මොළ රද හැදුනහම ඇත්තටම කරන්නේ පුටුවක් අරන් ගිහින් එළියට වෙලා තියාගෙන ඉන්න එක. ඇත්තටම මේක මනසට ලොකු සහනයක් වගේම ලෝකයක්ම 10%ක විතර ප්‍රතිශතයක් අඩුත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ චුට්ටක් try කරලා බලන්න. ඒක ගොඩක් හොඳයි. අපේ ගෙදර කොහිලක් තියෙනවා මං කන්න අකමැතිම කෑමක්. ඒ වුණාට ගොඩක් ගුණයි. ආශ්‍රයසට එහෙම ගොඩාක් හොඳ ශාකයක්. ඉතින් හොඳයි. කොහිල කැඳ බොනවා. මං කොහිල කැඳත් බීලා තියෙනවා. හරිම රහයි. මේ තියෙන පුවක්. ඉතින් මේ වගේ හැම දෙයක්ම තියෙති. ඇත්තටම කොළපාට පරිසරය ඇස්වට අපිට නිතර දකින්න හම්බුනහම මේක ඇත්තටම ඇස්වලටත් හරිම හොඳයි. හිතටත් හරිම සහනයක්. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම කොච්චර ලොකු වාසනාවක්ද. ඇත්තට මේක හිතට හරිම සතුටක් සැහැල්ලුවක් තියෙන තරඟකාරී සමාජයත් එක්ක අපිට ගහක් කොළක් දිහා හරියට බලන්න වෙලාවක්වත් නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවෙම ස්වභාව ධර්මයත් එක්ක ඉන්න උත්සාහ කරන්න. ඇත්තට මේක ගොඩාක් වටිනවා. ඒක ඔයගොල්ලන්ගේ හිතට මනසට හැම දෙයකම ගොඩාක් හොඳයි. මේ පින්නන්නේ යකිනාරං ගහක්. ඇත්තටම යකිනාරං කියන්නේ ගොඩාක් හොඳ ශාකයක්. යකිනාරං කැඳ හඳලා බොනවා සහ දුම් අල්ලනවා. සෙම්පති ශ්‍රාව එහෙම තියෙන වෙලාවට ඇත්තටම ගොඩාක් වටිනවා. ඉතින් යකිනාරං කියන්නේ ගොඩාක් ගුණ දෙයක්. ගොඩක් මේ තියෙන යකිනාරං කොළ ඇත්තටම අතන පැහැදිලි නැති නිසා මම ආපහු දාන්නේ. මේ තියෙන යකිනාරං කොළ මේ තියෙන කටරොඩු ගොඩාක් ස්නායු රෝග වලට හොඳයි. උණු අතර වේදුරු වගේ මල් 3-4ක් දාලා පොද්දි ලස්සන පාටක් එනවා. ඉතින් ඒ විදිහට බොන්න හොඳයි. ගොඩක් ගුණයි. මම දන්නවා කිරිබත් එහෙම හදනවා. මේ තියෙන අලදඬු අඹල් හදලා ඉන්දියාප් එක හරි රසයි. මේ තියෙන ලාවලු ඇත්තටම මේ ශරීරයට ශක්තිය වඩන ආහාරයක්. ඒකත් ගොඩක් හොඳයි. ඔයාලට මේ විශේෂ ක්ලිප් ටික මේ තියෙන්නේ කඩුපුල් මල්. මේ තියෙන කඩුපුල් මල්ක පොහොට්ටුවක්. මේ තියෙන්නේ තෙඹු ශාකයේ සීනි වලට ගොඩාක් හොඳයි. සීනි වලට දියවැඩියා රෝගයට. මේ බුලත් උකුරැස්ස හැමදේම තියෙනවා. ඉතින් මටත් හරිම සතුටු. මේ ගෙඩි තාම ඉතිලා නැහැ. ඒව තාම අමුයි. උකුරැස්සත් හරි රහයි ලුණුත් එක්කත්. මේ තියෙන්නේ කඩුපුල් මල් පිපිලා. වීඩියෝ ක්ලිප් වල පොඩි අඩුපාඩු ඇති. මෙන්න මගෙන් තෑග්ගක්. මෙතන ඉන්නේ මොනරු. ඉතින් අපේ ගෙදරට සමහර වෙලාවට මොනරු එනවා. ඉතින් මම ඒ වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් කිහිපයක්. ඇත්තටම මේ හරිම ලස්සනයි. අපේ ගෙදරට මුලදී නම් ආවේ ගැහණු සත්තු. මමත් ගොඩක් ආස කරේ පිරිමි සතෙක්ව බලා ගන්න. මොකද පිල් තියෙන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඔහොම බලාගෙන ඉඳි ඇත්තට පිල් තියෙන මොනරු තුන්දෙනෙක් මාව. මට ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් මේක මගේ පළවෙනි vlog එකකින් හින්දා ගොඩාක් අඩුපාඩු තියෙනවා මම දන්නවා. ඉතින් මම හිතනවා ඉස්සරහට මේ අඩුපාඩු හදාගෙන ඔයගොල්ලොන්ට එක්ක වැදගත් දේවල් ෂෙයා කරගන්න. ඉතින් මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. ඔයගොල්ලන් කැමති vlogs කොයි විදිහට වෙන්න ඕන දේවල් මට කියන්න. මම ඒ දේවල් හදාගෙන මගේ වැරදි තියෙනවා නම් මට කියන්න. මම ඒ දේවල් හදාගෙන ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න. ආය දවසක ඉක්මනින්ම හම්බෙමු.